කරන්නම්. ඒ කියන්නේ අද vlog එකකින් අපි වැඩි දෙයක් ගෙන්න බලාපොරොත්තු වෙන. ඉතින් අපි පන්සලට ආව යාළුවනේ. ඔයාලට චෛත්‍ය පොඩ්ඩක් ඉතින් පෙන්නන්නම්. ඔයාලට අපේ චෛත්‍ය. ඉතින් අපි මේක වැඩ කරන කාලෙත් ආව අපි මේ channel එකේ ඔයාලට නම් පේන්නේ නැහැ. මේක කියන්නේ අපි ඉදිකන කාලේ මම මේ කියන්නේ ෆොටෝ තිබුණත් ඔයාලට මේ වීඩියෝ එක දාන්න කියන්නම්. හරි. අපි එහෙනම් මේ vlog එකෙන් හම්බෙන ඉස්සරහට හරිද? අපි අද කවුරුත් එක ලොග් එකට වීඩියෝ එකක් දාන්න. නම channel ඉතින් අපි පටන් ගත්තා මේ බයික් එකෙන් යන්න. ඉතින් මේ වීඩියෝ එක නම් බං හරියට ගන්නවා. හරිද? බයික් මේ වෙනවනේ දැන් මම වොයිස් කවර් එකක් මේකට ඇඩ් කරා. ඉතින් මේ අපි කතා කරමු ඒක ගන්න බෑ ඒක උඩම් පාරේ එහෙම වැඩි. අවුල් ඉතින් ඔයාලා දැන් අපිට තාම නම් දවසක් දෙන්නේ නෑ. අපි පොඩ්ඩක් ගිහින් බලමු. ඉස්සරහින් යන උන් ටික නම් යනවා වේ. ඔන්නම දැන් ඉතින් මේක තියෙන අපේ ගම කෙලින්ම අපි දැන් ඔන්න අපේ ගමෙන් කෙලින්ම යන්න හදන්නේ. එළියට මේ දන්සල තියෙනවා කියලා කොල්ලෙක් කිව්වා. හරියටම ෂුවර් නෑ පාන් දන්සලක් කියලා තමයි කිව්වේ. අපි ඉතින් පොඩ්ඩක් ගිහින් බලමු. පාන් එක මොනවද දන්නේ හම්බෙන්නේ නැහැ. ඌ කිව්වේ නම් සීනි සම්බෝල දෙනවා කියලා තමයි. ඒ බං මේ සෝස් දාලා දන්නේ. සෝස් දාලා යාළුවනේ සෝස් දාලා. ඔව් ඉතින් මේ දැන් නම් අපි මේ පොඩ පාන් යන මීටරේ යන්නේ 35 යන්නේ. මීටරේ 35 යන්නේ. තුන්වෙනි ගියර් එක වගේ පියන්නේ. කොහොම හරි මේ අපේ ටාගට් එක තියෙන ඉස්සරහින් යන උන් ටික පාස් කරන්න තමයි. අපි මේ මගේ බයික් ඉතින් ප්ලැටිනම් එකක්. මේ ඊට පස්සේ ඉස්සරහින් යන කොල්ලගේ මේ ඩිස්කවරි එකක් තිබුණේ. බලමු පොඩ්ඩක්. ඔව් ඔන්න මචන්ලා අපි පාස් කරා. හරිද? අනුපමයි ඔන්න තමයි පාස් කරේ. ඉතින් අපි හරි අපි බලමු. ඔව් උණු පස්සෙන් මෙනවා කෙලින් මචන් දැන් නම් මීටර 60 යන්නේ. ඔව් 65යි 70යි. ඔව් බලමු. ඔව් ඔන්න මචන්ලා දන්සල හරිද? දැන් තමයි දන්සල තියෙන්නේ. එහෙනම් යාළුවනේ හරි එහෙනම් අපි එහෙනම් පාන් කමුවේ. මම ඔන්න මචං ඉතින් මෙන්න පාන්. හරිද? අපි දැන් නම් උදේම ආවේ. ඒකින්ද කවුරුවත් නැහැ. අපි නිවි. ඔන්න මචං ඉතින් අපි ආවා. හරිද? පාන් කෑවා. අද ඉතින් බ්ලොග් එකෙන් අපි 4 දෙනා තමයි ඉතින් ගියේ. කොල්ල සෙට් එකට අනිත් උන් ටික අද හොයාගන්නවත් නැහැ ඒකත්. අපි බ්ලොග් එක කරන්න ඕන හින්දා නැවතුණා. නැත්නම් ඉතින් යාළුවනේ අපි තව පොඩ්ඩකින් උනට යන්න ඉන්නේ තව. රවුමක් දාලා එන්න. ඉතින් වීඩියෝ එක හොඳයි නම් අනිවාර්යෙන් සබස්ක්‍රයිබ් කරන්න. ඉතින් සබස්ක්‍රයිබ් කරන්න කියන්නේ ඇයි? සබස්ක්‍රයිබ් කරන්න කියන්නේ අපි මීට වඩා හොඳ බ්ලොග් ටිකක් ඉස්සරහට ගේනවා. ඔයාලා අපිත් එක්ක ඉන්න. කොල්ලෝ ටික අනිවාර්යෙන් දකුණේ ගැම්ම ඉන්න ඕන අපිත් එක්ක. හරිද? එහෙනම් අපේ සෙට් එක එහෙනම් ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු. අනිවාර්යෙන් ලයික් කරන්න, කමෙන්ට් එකක් දාගෙන යන්න ඔයාලගේ අදහස් අපි ගැන. එහෙනම් ඊළඟ වීඩියෝ එකෙන් හරි. බයි.